එක ගහලා ඒ ෆ්ලෑෂන් එකේ දැන් අඟල් භාගයක් අපි හිර කරනවානේ ඒකට ගහන ක්‍රමයක් මේ තියෙන්නේ මේකට බ්ලැක් සිලිකන් මේ ප්‍රොඩක්ට් එක නම වෝටෙක්ස් බ්ලැක් සිලිකන් ඒක මේ දැන් මේ ගන්න එකෙන් ගහනවා ඔන්නම ගහගෙන යන්න පුළුවන් දැන් මේකේ අපි වැඩි වෙන ටික ඕන නම් භූමි තෙල් වලින් සුද්ධ කරලා දාන්න පුළුවන් මේක ඇතුළට මේක රිංගුවෙන් පස්සේදී මේ සම්පූර්ණයෙන්ම 100%ක් වේලෙන්නේ නැහැ මේ මේක බිටුමින් බේස් කරගත්ත එකක් ඒ වගේම මේක පොලිමරයිස් කරලා තියෙනවා මේකෙදි විශේෂත්වය තමයි වේලෙන්නේ නැහැ ඕක දිගටම තියෙනවා කොහොමම මේ අතට ගෑවෙන්නේ නැහැ හොඳ මෙල්ට් වෙන ෆෝම් එකේ තියෙනවා ඔන්න ඔය විදිහට ගහන්න පුළුවන් දැන් මේ ශිල්පය මේක ගහන විදිහ පේනවා ඇති මේ ගන්න එහෙම විකුණන්න තියෙනවා ඒතකොට අපේ බ්ලැක් සිලිකන් එක ඕකට දාන විදිය තව එකක මම පෙන්නලා ඇති ඔන්න වගේ හිමේ සිරුව ඔම ගහන යන්න පුළුවන් එහෙනම් සුබ දවසක් කම්බි ටික වයර් බ්‍රෂ් කරුවා මෙතන පේනවාද මම zoom කරනවා ඊට පස්සේදී මේ නොසල් එකෙන් මේකෙන් ගහනවා ඉතින් පිරෙනවද වැහෙනවද ඒ කම්බි උඩේ කම්බි මලකට කන්නේ නෑ මේකෙන් මොකද මේක බිටුමින් ප්‍රොඩක්ට් එකක් මේක රබරයිස් කරලා තියෙන්නේ ඒතකොට මේකේ පේනවා ඇති ඒ ශිල්පයා ඒක පිළිවෙලට ගහනවා මේකේ එතකොට මේ රිපෙයාර් එකක් මේක මලකට කණ එකද ඔක්කොම නවතිනවා වයර් බ්‍රෂ් කරන්න මුල තියෙන අර මේවා ටික අයින් කරන්න දැන් මේ කොන්ක්‍රීට් එකක් පුපුරලා තියෙන හේතුව මේ කොලම් එක බඳිනකොට අපි මේ ලීවරින් ගහනෝ පෙට්ටියක්. ඒ පෙට්ටිය හරිම ඇදගෙන හිටින්න ඕන. ඒතකොට අඟල එකමාර කොන්ක්‍රීට් වැටෙන්න ඕනේ. ඒ වැටිලා නැහැ. ඒතකොට කපරාවරු ඒ කුඩින් ගියා. ඊට පස්සේ මේ දැන් මේ බිල්ඩිමට අවුරුදු 30ක් වෙනවා. ඒ අතර මේක ඉතින් මේ වගේ වෙනවා. මේක ආයිම පාරක් මේවා ඉතින් මේන්ටේන් කරන්න වෙනවානේ. පේනවා ඇති දැන් මේකේ හරි ලේසි. ඔය දැන් ඔය ප්‍රොඩක්ට් එක ඔය ප්‍රමාණය ඝනකම ඇතිද සම්පත්? ඇති. හොඳට වදිනවද? වදිනවා. මේක මේ තින් ඒ ශිල්පය ගන්න විදිය බලා ගන්නකො. ඒ සම්පත් මහත්තයා ඒ වැඩේ කරන්නේ. ඒකෙදි ඉතින් එයා මේ වගේ එකක් හදන්නේ මේ හදලා තියෙන්නේ අත වශයෙන්ම මේ වගේ රිපෙයාර් එකක් ආවොත් හදිසියකට කරගන්නනේ. දැන් මේකෙදි මේ නැත්තම් අනවශ්‍ය බොරු වියදම් යනවානේ දැන් සමහර වෙලාවට ශිල්පියෙක් කියයි මේකේ කොන්ක්‍රීට් කම්බි ටික ගලවන්න ඕන ගලවලා කරන්න ඕන ඊට පස්සේ ලොකු වියදමක් යනවා දැන් මේක නවත්ත ගන්නනේ අපි රිපෙයාරින් කියලා කියන්නේ ඒකෙදි ආයිමත් අලුතෙන් කන්ස්ට්‍රක්ෂන් වැඩක් වෙන්න ඕන නැහැ මේ වගේ එකක් කරපුවාම ඒක ලේසි වැඩේ එකක් වුණාම දිග ස්ක්‍රේපර් එකකින් තව ටිකක් අදින්න පුළුවන්. ස්ක්‍රේපර් එක පෙන්වන්න සම්පත් මේ තියෙන ඔය එක තමයි ස්ක්‍රේපර් එකෙන් දිග එකකින් අපි අදිනවා. ඒ වගේ පත්තක් පාවිච්චි කරලා ඒ වගේ අන්න එහෙම බැරි වුණොත් එහෙම දානවා. ඒ ශිල්පයේ ක්‍රමයේදී. ඒතර මතක තියාගන්න මෙතන ඉස්සරහට උඩට ගියපු මේ කම්බි තියෙනවා ඊළඟට හරහට ගියපු සිරප් කම්බි තියෙනවා. ඒවත් වහ ගන්න ඕන. නැත්තම් වෙන්නේ එතන සම්පූර්ණයෙන් වැහිලා නැහනේ. අන්න එහෙම වහන්න ඕන. හරි. මේ තියෙන්නේ ඒකේ මේ කම්බි ඔක්කොම වැහුවා. දැන් මේ ද්‍රව්‍ය ගැන කිව්වොත් එහෙම මේ මම මෙතන පොඩි ටෝච් එක උජහලා පෙන්නනවා. මේ ඔක්කොම වැහුණා අර කම්බි ඔක්කොම වැහුණා. මේකේ සිරස් පව අපි ඒකට ගෑවා. ඒකට දැන් එළිය හිටින්නේ නැහනේ. මෙහෙමයි තියෙන්නේ. හරි සම්පත් දැන් ගහන්න. හරි. එවන ඊට පස්සේ මේක වහන විදිය මේ තියෙන්නේ. අපි මේක කුඩුවේ කොහොමද සම්පත් අයියේ?
සිමිති කුඩු එක. හා. දැන් මේ සිමෙන්ති කුඩු නේද දාන්නේ? මෙතන දැන් ඒ කුඩේ සිමෙන්ති කුඩු අපි ඇහිලගෙන යනවා. මොකද ඇලීම හොඳ කරගන්න. ඒක ඇලීම වැඩි කරගන්න. zoom කරලා බලමු අපි. මමයි තියෙන්නේ. මේක මේ නිෂ්පාදනය මේ තාර මූලික කරගෙන හදන එකක්. මේකෙදි පොලිමරයිස් කරනවා අපි තවත් ද්‍රව්‍ය එකතු කරලා. එතකොට මේකේ මේ ක්‍රොස් ලින්ක් හදනවා කෙලින් අතර නෙමෙයි හරස් අතට දිග අතට ඔක්කොගෙම හදලා මේක බැඳීම් ඇති කරගන්නවා. ඒක නිසා මේක ඊට පස්සේ වතුර වැදුනාට මලකඩ කන්නේ නැහැ. මේක ඒ විදිහට තමයි කර මේකේ මේක වීඩියෝ එකක් කරලාම පෙන්නන එක හොඳයි කියලා හිතුණා. මෙහෙම මොනවම මේ තියෙන අපේ උඩ ටික අපි හැදුවා. ඔක්කොම මේ හරියෙන්දම පැහුවා. මේ තියෙන පහළ මේක තමයි වැහුවා. මෙතන දැන් ඔය කපරාරු මිශ්‍රණයට තියෙන සිමෙන්ති එකයි වැලි 3යි නේ. ඔව්. සිමෙන්ති එකයි වැලි 3කට ඊට පස්සේ අපි මේක ඒකට බලන්න ඒකේ කපරාරුව රැඳෙනවා. නැත්තම් මේක සමහර ශිල්පීන් කියන්න පුළුවන් මේක එකට ගැලෙන්නේ නැහැ මේක ප්‍රශ්න හිටිනවා. ඒ බලලා කියන්නේ ඒගොල්ලන් දැකලවත් නැහැ. මෙන්න උදේ ඉඳලා කරපු වැඩේ දවසෙන් ඉවර වුණා. ඒ කොන්ක්‍රීට් ඔක්කොම රිපෙයාර් කරන වැඩේ. ඉතින් දැන් 6ට කිට්ටුවේ 6 වෙනකොට ඉවරයි වැඩේ. ඒ බෑන එක හරියට අන්තිම නූලත් ඇද්දා මේ ටිකත් කෙරුවා. හරි. සුබ දවසක්. මෙතන උඩ ඉඳලාම කෙරුවා. මෙන්න හරි. නේ ඒතර දවසෙන් රිපෙයාර් එක ඉවරයි. මේකේ යකඩ මතු වුණා ඒවා වැහුවා ඒ වහන ඒවා ඔක්කොම වේලියෝ වෙනම කෙරුවා. දැන් ඒ අනතුරුදායක ඒවා කොහොම ඉවරයි. එහෙනම්